ඔයා කියන්නේ මේ ඇවිල්ලා කිතුල්ගල බෙල්ලෙන. මේක ඇවිල්ලා බුලත් සිංහල පාහියන්ගලෙන. මේක කුරුවිටනේ. කුරුවිට. මේ පොතාන ගල්ලෙන. බෙල්ලන් බැති පැලැස්ස පල්ලෙ මල පල්ලෙ මලල පල්ලෙ මලල උම්මා පල්ලෙ මල තියෙන මෙයා අන්තරේ ආදමල මැඩගස්ථාන ගීනිජෝ ලූඩුකේ ආදමල කල මේ ඇල සතුන් දඩයන් කරපු විදිය තමයි මේ තියෙන්නේ ඔයි ඌරකුගේ අක්කේ එයාලා අහුලාගෙන කාලා තියෙනවා ආහාර උයාගෙන තියෙනවා සතුන් දඩයන් කරලා තියෙනවා මේ කවුද කියන්නේ මේ යට කොටස නෑ නේද මේ බලන්න මේ යාල කෑම හදා මේ දඩයන් කරන විදිය මේ ජීවන රටාව දඩයන් නෑ නෑ ජීවන රටාව නෙමෙයි කෝ ජීවන රටාව දඩයන් යුගයේ ඔව් කලින් ගාලට මේ ඇත්තට තුමානේ කලින් ගාලට සංලාපේ හොයාගෙන ගා ඊට පස්සේ මේ මස් කරලා කෑ ගහනවා වගේ සද්දයකුත් එනවා මේ ඇවිල්ලා විනාශ වුණු නිල් මැණිකක් මේක ඇවිල්ලා ගිනි දාලා තියෙන්නේ මෙන්න මේ වගේ ගල් අල්ලලා තමයි ගිනි නිල් මැණික ඔව් මේදෙනේ විනාශ වී ගිය නිල් මැණිකක් මේක ඇවිල්ලා ශිලා මෙවලම් මේ දැකලා නිල් මැණිකක් ඒක විනාශ වෙච්ච එක මේ අපේ අයලින් දැන් වැද්ද බලන්න මේක තමයි මෙහි තියෙන කෞතුකාගාරය ඔන්න දැන් අපි අර සෙරප්පු ටික එළියද කොහෙද මේ බලන්න මෙයාලා හරි පිළිවෙලට මේවා තියලා තියෙනවා මේ ඇවිල්ලා අලියෙක්ගේ තියෙන හිස් කබලක් කාකා මේ අලියෙක්ගේ තියෙන හිස් කබලක් දැක්කද මේකත් අලියෙක්ගේ හිස් කබලක් කියලා ලස්සන්ට මේක පේන්ට් කරලා හදලා තියෙනවා මම යන්නේ ආලියා don't go ආලියට කියලා දෙනවා ඔක ඉංග්‍රීසි එකේ මට නම් තේරෙන්නේ නැහැ ආලියා ඒක අස්සට නෑ යන්න බයයි පොඩක් ඉන්න මේ පැත්තේ මෙයාලගේ ඉතිහාසය වංශ කතා සාහිත්‍ය මූලාශ්‍රය ටික තියෙනවා මෙතන මේ ආදිවාසී නිජබිම් ටික 1921 ජීවත් වෙලා තියෙනවා වැඩි ජනයෝ 4510ක් ඉන්න මේ ඇවිල්ලා ඇට කඩ ටික මෙයා මේ මට පෙන්නන්න දෙන්නේ නෑ අප්පා මේ යාලගේ අත්ත වේරගල ශිලා මේ ඇවිල්ලා ජීවත් පොජ්ජ මන්ද
මොකද්ද? ජීවත් පොජ්ජ මන්දවන හැටීම. ඊයා සාපඩිත්තු හුන්තු ඒසියාට ඒ මගෙත් ගන්නෙත් නේ ආලියගේ මේ වැද්ද බලන්න ලස්සනට හදලා තියෙනවා මේව තමයි යාළුවලා අඳින්නේ මෙහෙම ඇඳලා තියෙන්නේ එයාලා මේන මුම් මැඩි මේ කිරිඳි ඇට වලින් හදපු අත් බෑග් එකක් මේක මේ අලි දත් වලින් හදපු මුදු කිරිඳි ඇට වලින් හදලා අන්න අතර තියෙනවා ගන්නවා ඒවා මැටියෙන් කරනලාද අතන අයිනේ තියෙනවා ගන්න පොඩකින්න මේනේ පයිසර අංකල් මේනේ අපේ රාජුවා මේනේ රෝජි ඇන්ටි හායි බාන්න කොහොමද නේ රට ගිහලා පෙන්නන්න ඕනේ